විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එක්වන්නේ අරුමැසි පුරවැසියන්ගේ ධනාත්මක පුරවකථනය අලුත් දිනක් සමග. දැන් අපි මේ ජීවිතයේ උදේ ඉඳන් රෑ වෙනකන් දුවනවා ඉවරයක් නැහැ. මොනවා පස්සේද අපි මේ දුවන්නේ? බොහෝ වෙලාවට අපි මේ දුවන්නේ භෞතික දියුණුව පස්සේ නැත්නම් භෞතික සංවර්ධනයේ පස්සේ. හැබැයි ඔබ මදකට හිතලා බලන්න මේ භෞතික සංවර්ධනයට ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක කොයිතරම්නම් වැදගත්ද කියලා. පොඩි උදාහරණයකට දැන් විභාගයක් ගන්නකො. විභාගයකට ඔබේ දරුවා හරි ඔබ හරි පෙනී ඉන්නකොට අපේ හිතේ සංසුම්කම, හිතේ ඒකාග්‍රතාවය, හිත එක අරමුණකට ඉලක්ක කරගන්නවා කියන එක කොයිතරම්නම් වැදගත්දනේ. විශේෂයෙන්ම මේ තරුණ පරපුරට මෙන්න මේ කාරණාව හරි වැදගත්. ඒ වගේම රැකියා ස්ථානයේ නිරත වෙන ඔබටත් හිතේ සංසුම්භාවය, ආධ්‍යාත්මික දියුණුව කියන දේ හරිම වැදගත් වෙනවා. අන්න ඒ වැදගත්කම දන්න ඔබට තමයි මේ අඩහෝරාව වෙන් කරන්නේ අපි අන්න ඒ ආධ්‍යාත්මික සංවර්ධනය ගැන අද දවසේදී කතා කරන්න. ඒ වෙනුවෙන් අපි අද දවසේදී අපේ මැදිරියට කැඳවා ගත්තා කලක් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ආධ්‍යාත්මික පරීක්ෂණ කටයුතු වල නිරත බද්දිය ගුරු හෙවත් මංජුල වීරසූරිය ගුරු. අයිබෝන් ඔබට සුබෝදෑසන. සුබෝදෑසන. දැන් ගුරු මේ මම මුලින්ම ඔබෙන් අහන්න කැමති අපේ හිත හැමතැනම දුවනවා. එතකොට මේ දුවන හිත එක තැනකට ගන්න අපිට හරි අමාරුයි. හැබැයි එහෙම ගත්තේ නැත්නම් අපිට මගහැරෙන්නේ අපි අර එක ඉලක්කයකට දිශා නැතිගත කරන අපේ අනාගතය. ඒ නිසා අපි කොහොමද අපේ හිත එක තැනකට ගන්නෙ? ඔව් ඒක ගොඩක් කාලීන ප්‍රශ්නයක් ඔබතුමිය යොමු කරේ. මොකද ඇත්තටම ගත්තොත් හිතේ තියෙන එක චිත්ත නියාමයට අනුව අපි කතා කරොත් හිත එක තැනකට ફોකස් කරනවා කියන එක එහෙම අත්‍යවශ්‍ය කාර්යයක් නෙවෙයි ඇත්තටම. හැබැයි අපිට තියෙන්න ඕන දැක්මක් නැත්තම් විෂන් එකක්. එතකොට ඒ විෂන් එකට ඔබතුමිය ඒකත් කිව්වා මේ ඉලක්කය කියන එක. එතකොට ඒ ඉලක්කය ගත්තට පස්සේ ඒක ගොඩක් සමහර විට දුර තියෙන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ ඉලක්කය වෙනුවෙන් අපි එදිනෙදා කොහොමද පියවරෙන් පියවර ඒ ඉලක්කය වෙත යන්නේ කියන එක තමයි අපේ මනසේ ඇඳිලා තියෙන්න ඕන චිත්‍රය. එතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩාක් අය භාවනා කරනවා කියලා කරන්න හදන්නේ හිත එක අරමුණක තියාගන්න එක. ඒක ස්වභාවයෙන්ම ඒක හරියට කරන්න ගියොත් කවුරු හරි ඒක එයාටම තේරෙනවා ඒක කරන්න බෑ කියලා. මොකද ඒක තමයි චිත්තයේ ස්වභාවය. හැබැයි අපිට අපේ මනස කියන එක හොඳට සංවිධානය කරගත්තොත්, මොකද මනස හරහා තමයි මේ සංස්කාර ධර්මයන් අර චිත්ත ශක්තිය ඇවිල්ලා නැත්තම් මතකයන් ඇවිල්ලා නැත්තම් අපිට බාහිරින් අරමුණු ඇවිල්ලා මනස හරහා තමයි ඔක ගොඩ නැගින්නේ. එතකොට මනස හරියට අර අපි කියන්නේ පෙනේරයක් වගේ හරියට අපේ දැක්මට අනුව අපි ප්‍රෝග්‍රෑම් කරගත්තොත්, අපේ විෂන් එකට අනුව අපි ඒක මේ ගොඩනගාගෙන තියෙනවා නම් මේ අපිට අර දැක්මට යන එක කරන්න පුළුවන්. හැබැයි අර හිත සමාහට කෙනෙක්ගේ විසිරෙනවා කියන එක මේ අතරින් පතර ඒ දේවල් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ගැටලුවක් නෑ. ගොඩාක් අය ඔය හිත ඒකාග්‍ර කරන්න ගිහිල්ලා ඇත්තටම ඒකෙන් ස්ට්‍රෙස් එකක් නැවත ගොඩ නගා ගන්න. මොකද ඒකේ තියෙන දිශානතිය වැරදි ඇත්තටම. ඒක තමයි අපි එතකොට කොහොමද ගුරු මේ හරි දිශානතියකට මේ හිත එකතෙන් කරගන්න කරන්නේ? ඔව්. එතකොට ඒ දිශානතිය තියෙන ඇත්තටම බුද්ධ දර්ශනය තුළ ඒක ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඒක තමයි. දැන් ඔබ අහලා ඇති ධම්මපදයේ තියෙන මනෝපුබ්බංගමා ධම්මා කියලා ගාථාවක්. ඔව්. එතකොට ඒකේ මනෝපුබ්බංගමා ධම්මා කියලා කියන්නේ මනස සියලු ධර්මයන්ට පෙරටුව යනවා කියලා. ඒ කියන්නේ කරත්තයක් ඇදගෙන යන ගොනෙක් වගේ. ඒ ගොනා තමයි මනස. අපි කරත්තේ කියලා ගන්නකො. එතකොට අපේ සම්පූර්ණ සිස්ටම් එක ගත්තට පස්සේ සත්වයාගේ පද්ධතිය ගත්තට පස්සේ ඕක ඇදගෙන යන්නේ මේ මනස. අපි හිතමු එතකොට ගොනා හරියට දන්නේ නැහැ කොයි පාරේද යනවා. එහෙ මෙහෙ පයින්න වෙලක් දැක්කහම වෙලට පයින්නවා, කැලයක් දැක්කහම කැලයට පයින්නවා, පාරේ තනකොළ ටිකක් දැක්කහම ඕක කන්න යනවා. එතකොට ඕක හරියට පාරේ යන්නේ නැහනේ. එහෙනම් ඒ මනස පිළිබඳව අපි මේ ගොනා නැත්තම් මේ මනස කියන එක හරියට තේරුම් අරගෙන ඒක මේ හරියට ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන. අපේ තියෙනවා එක එක්කෙනා සමහර කෙනෙක්ගේ ඒක ආධ්‍යාත්මිකව මෙන්න මේ තැනටපත් වෙනවා කියන එක වෙන්න පුළුවන්. සමහර කෙනෙක් දේශපාලනිකව මේ තැනටපත් වෙනවා කියන එක වෙන්න පුළුවන්. තව කෙනෙක් ලෞකික ලෝකයේ මොකක් හරි ඉලක්කයක් ඔස්සේ යන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒකට හරියට විෂන් එක හදාගත්තට පස්සේ, ඒ දැක්ම ගොඩනගා ගත්තට පස්සේ පියවරෙන් පියවර ඔකට යන්නේ කොහොමද කියන එක තමයි අපි මනස ප්‍රෝග්‍රෑම් කරගන්නවා. ඒතකොට ඒක ප්‍රධාන වශයෙන් ඉලක්කයක් විදියට තියෙන්න ඕන. දැන් උදාහරණයකදී අපි තමු පාසල් යන ළමයෙක් ගත්තොත් එහෙම මේ එයාගේ ඒ ලෙවල් කාලෙදී නැත්තම් උසස් වෙල කරන කාලෙදී උදාහරණයක් විදියට ගත්තට පස්සේ ඒ කාලේ වැය වෙන්න ඕන එයාගේ අර ඉලක්කය වෙනුවෙන්
මේ කාලේ උපරිමයෙන් අපි යොදන්නේ කොහොමද කියන තැනට. දැන් ගුරු ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා දැන් අපිට ඉලක්කයක් තියෙනවා කියලා. හැබැයි අපි වැඩ කරන්න ඕන බවක් දන්නවා. හැබැයි අපිට එක එක වැඩවලට ඔළුව යනවා, එක එක දේවල් වලට හිත යනවා. මෙන්න මේක නතර කරගන්න කොහොමද? එතකොට ඒක තමයි. ඒක බුද්ධ දර්ශනය තුළ ඇත්තටම ඒකට මාර්ගය තියෙන. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම සිහිය, මැදුම් පිළිවෙත සහ බුද්ධිය කියන එක. එතකොට සිහිය කියලා කියන්නේ තමන් නොවි තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන් දැක්මක්. ඒ කියන්නේ අපි හිතමු CCTV එකක් කියලා. දැන් මෙතන CCTV එකක් හරි වෙනම කැමරාවක් හරි තියෙනවා නම් ඒ කැමරාව අපි දිහා තුන්වෙනි පාර්ශවයක් විදිහට බලන් ඉන්නවනේ මේ වෙලාවේ. එතකොට එයා අපිව වෙනස් කරන්නෙත් නැහැ. එතකොට අන්න ඒ වගේ හැකියාවක්, කුසලතාවයක් ඕනෑම සත්වයක් තුළ ස්වභාවය තුළින් දීලා තිනවා. නමුත් ඒක අවදි වෙලා නැහැ. එතකොට ඒකෙන් අපි දිහා බලන් ඉන්නකොට අපිට අපිව වෙනම පේනවා. අපි කතා කරනකොට, අපි අහගෙන ඉන්නකොට, අපි මොකක් හරි වැඩක් කරනකොට මේ ඒ වැඩේ වෙනවා, ක්‍රියාව වෙනවා. එතකොට අපි තුන්වෙනි පාර්ශවයේ නිරීක්ෂකයෙක් විදිහට විනිශ්චයකින් තොරව ඒ දිහා බලන් ඉන්නවා. එතකොට ඔන්න ඔය දැක්ම තමයි පළවෙනි පියවර. ඔය විෂන් එක ඔය හැකියාව අපේ තුල හදා ගැනීම. ඊට පස්සේ ඒ තුල අපිට වෙනම වපසරියක් විවෘත වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒක තුල අපි මැදුම් පිළිවෙතට එන්න ඕන. මොකද අපි දැන් ඉස්සෙල්ලා හිටපු ලෝකයේ තමන් වෙලා හිටපු ලෝකයේ නෙවෙයි ඉන්නේ. එතකොට තව පැත්තකින් අපිව දකින්න පටන් ගන්නවා. එතකොට ඔය තුල අපි හිමීට මැදුම් පිළිවෙත හදාගත්තට පස්සේ අන්න අපි හැමදාම කියනනේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එතකොට ඒ බුද්ධියේ සරණ යන්න කියන එක තමයි කියන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නේ තිබ්බේ අපි මනසේ සරණ ගිහිල්ලා තමයි මේ දක්වා තියෙන්නේ. ඒකයි ඕක හැමතැනම යන්නේ. මට දැන් ඕකත් එක තව පොඩි ගැටලුවක් වෙනවා ගුරු. මනසයි බුද්ධියයි කියන්නේ දෙකක්ද? ඒ දෙකක් ඒ කියන්නේ ඒක වර්ග දෙකක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එතකොට මනස කියන්නේ අපිට අපිට මව් භාෂාවත් එක්ක අපිට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච ආభాෂයන් එක්ක ඊට පස්සේ අපි ලැබිච්ච අත්දැකීම් එක්ක මනස කියන එක පොඩි කාලේ ඉඳන් ප්‍රෝග්‍රෑම් වෙන එකක්. එතකොට මනස කියන්නේ අපිට ජීවත් වෙන්න කතාවක් හදලා දෙන මේ ඉන්ද්‍රිය කියලා දැනට ගන්නකො. ඔව් ඒ කියන්නේ යම්මන්ටමකට මේ සමාජානුයෝජනය කරන කොටසද සමාජයේ විසින්. ඒ කියන්නේ දැන් මනස කියන්නේ සරලව ගත්තොත් එහෙම පොඩි කාලේ ඉඳන් අපිට ලැබෙන බාහිරින් ලැබෙන දේවල් මත ප්‍රෝග්‍රෑම් වෙන දෙයක්. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි අපිට හිතෙන්නේ. හරි? එතකොට දැන් අපි බුද්ධිය කියලා කියන්නේ සත්‍ය ඇත්තටම බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙක් හෝ රහතන් වහන්සේ කෙනෙක් ගත්තට පස්සේ ඕකෙන් වෙනස් වෙන්නේ කොහොමද? එයාට පුළුවන් මෙන්න මේ මනසේ කියන මනසෙන් අපිට පෙන්වන දර්ශනයෙන් එළියට ගිහිල්ලා මේ අපේ සමස්ත ක්‍රියාවලිය යම්කිසි මට්ටමකට දකින්න පුළුවන් වෙනම ඉන්ටෙලිජන්ස් එකක්, වෙනම බුද්ධියක් අවදි කරගන්න. ඒතකොට ඒකෙන් තමයි ඇත්තට මේකෙන් ගැලවෙන්නේ හෝ මේ ස්වභාව ධර්මයේ තුල බුද්ධියෙන් කටයුතු කරන්න ඕන කියන කාරණේ යා ඉෂ්ට කරගන්නේ අන්නේ බුද්ධියෙන්. නැත්තම් අපිට හැමතිස්සෙම සංස්කෘතියක් තුල අපිට ලැබිච්ච අත්දැකීම් ටිකක් තුල හිතන එක තුල තමයි අපි සාමාන්‍යයෙන් ජීවිතේ ගත කරගෙන යන්නේ. එතකොට ඔන්න ඔය දෙක තමයි ඕකේ තියෙන වෙනස. එතකොට අර සීහිය සහ බුද්ධිය කියන එක අපේ තුල අවදි කරගත්තට පස්සේ අපිට මේක අපේ කන්ට්‍රෝල් එකට ටිකෙන් ටික එන්න පටන් ගන්න මේ මානසික දර්ශනයටම අහු වෙලා යන ගමන අපිට තවත් වෙනත් දැක්මක් එක්ක යන්න පුළුවන් ගමනක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මනසයි බුද්ධියයි දෙකම අවදි කරගෙන යන ගමනක් තමයි. මනස කියන එක අපිට සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන්න ඕන ටූල් එකක්. ඒ කියන්නේ මනස ටූල් එකක් විදිහට ගත්තා නම් හරි. ඊට පස්සේ සිහිය බුද්ධිය කියන්නේ ඇත්තටම ගත්තොත් ආධ්‍යාත්මික පැත්තට යනකොට අපිට අවශ්‍ය වෙන තව ටූල් දෙකක්. එතකොට අපි දැන් වෙලා තියෙන්නේ ඔක මනස කියන එක ටූල් එකක් විදියට නෙවෙයි පාවිච්චි කරන්නේ. අපි මනසේ වහලෙක් වෙලා තමයි තියෙන්නේ. මනස අපිව පාලනය කරනවා. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ. අපිට ඩ්‍රිල් එකක් හරි හෑන්ඩ්සෝ එකක් හරි හම්බෙනවා අලුත් ටූල් එකක්. අපි නිතරම ඕක අතේ තියාගෙන හිටියොත් අපිට මොකද වෙන්නේ? එතකොට ඒක ටූල් එකක් බවට පත් නොවි අපි ඒ ටූල් එකට අහු වෙලානේ. එතකොට අපිට ඒකෙන් හයිජැක් වෙලා තියෙන්නේ. එතකොට මනසටත් අද කාලේ සත්‍යයට වෙලා තියෙන්නේ ඕක. ඒ කියන්නේ අද මේ කාලේ ගත්තාම ইনফরমේෂන් ඒජ් එක තියෙන්නේ. තොරතුරු යුගය තියෙන්නේ. එතකොට ඒ තොරතුරු යුගයේ තොරතුරු තමයි මේ මනස ආහාරයට ගන්නෙ. එතකොට තොරතුරු මතම යැපෙමින් දැනුම මතම යැපෙමින් යන මිනිස්සෙක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒක තමයි මේ යුගයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒකට විසඳුම තියෙන්නේ අන්න අර කියන ටූල්ස් ටික හරහා. ඔව් දැන් මටත් කෙටි උදාහරණයක් තියෙනවා මේ ඔබතුමාට කියන්න. දැන් අපි සමාජ මාධ්‍ය කියන එක බහුල වශයෙන් පාවිච්චි කරනවානේ ගුරු. එතකොට මේ සමාජ මාධ්‍ය අපි දකින්නෙම කෙනෙක්ගේ දියුණුවක්,
ජයග්‍රහණයක් වාහනයක් ගන්න එකක් නැත්නම් නිවසක් ඉදි කරන එකක්. හැබැයි අපි දකින්නේ ඒ පිටිපස්සේ තියෙන අර ඒ දුක් කම්කටොළු ටික අපිට පේන්නේ නැහැ. ඕන් එක දාන්නෙත් නැහැ. ඉතින් අපි හිතනවා මේ අනේ අපිට මේක කරගන්න බැහැනේ. අපි ඇත ජීවිතේ අපි ගොඩක් දුක් විඳිනවා. අන්න එතෙන්දී අපි අපිව සංසන්දනයකට ලක් කරනවා. මෙන්න මෙහෙම කෙනෙක්ට ඔබතුමාට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඇත්තටම ඔය සංසන්දනය කියන එක ගොඩාක් වෙලාවට අපේ අධ්‍යාපන ක්‍රමය තුලම තමයි අපිට ගොඩාක් දුරට පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලාගෙන් ඊට පස්සේ ඊළඟට ඉමීඩියට්ලි අපි යමු වෙන තැන තමයි අධ්‍යාපනය. ඒ ටිකේ තමයි ගොඩාක්ම ඔය සංසන්දනය කියන එකට වැටෙන්නේ. හැබැයි අපිට අපි දැන් කොතනද ඉඳී ඊළඟ දවසේ ඊළඟ මාසේ ඊළඟ සතියේ ඊළඟ අවුරුද්දේ අපි කොතනද ඉන්නේ කියලා අපිව සංසන්දනය කරන්න පුළුවන්. එතකොට අපි ගොඩාක් දුරට අර බාහිරින් අපිව බාහිර කෙනෙක් එක්ක බාහිර කෙනෙක්ගේ දියුණුවක් එක්ක අපිව සංසන්දනය කරනවට වඩා ඒ පැත්තත් යම් කිසි විදිහකට කරාට ගැටලුවක් නැහැ. නමුත් අපි දැන් ඉන්නේ කොතනද? ඒ කියන්නේ අපේ ජීවිතය ගත්තාම එක එක පැතිකඩයන් තියෙනවානේ. අපේ ෆයිනෑන්ෂල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මූල්‍යමය ආධ්‍යාත්මික ඊට පස්සේ අපේ රැකියාවට අදාළ වෙන්න පුළුවන් අධ්‍යාපනයට අදාළ වෙන්න පුළුවන් එක එක පැතිකඩයන් තියෙනවා අපිව දියුණු කරගන්න. එතකොට අන්නේ ඒ දියුණුව අපි දැන් ඉන්න මට්ටමින් ඊළඟ දවසේ ගිහිල්ලා තියෙන තැන නැත්තම් ඊයේ දවසට වඩා අද අපි ඇවිල්ලා තියෙන තැන අපේ තුලින් සංසන්දනය කරන ඒකේ අඩුපාඩු අපි හදාගෙන යන ගමනක් අපි හදාගත්තා නම් අපිට එතකොට අර ස්ට්‍රෙස් එක එන්නේ නැහැ. එතකොට මේ පරිණත චින්තනයක් නේ දැන් අපිට මේ කිව්වේ. එතකොට මෙන්න මේ පරිණත චින්තනයේදී වැදගත්ම වෙන්නේ අර මනසෙන් තීරණ ගන්න නැතුව තාර්කිකව තීරණ ගන්නවා කියන කාරණාවනේ. බුද්ධිය. එතකොට අපි කොහොමද එහෙම තීරණ ගන්නෙ? අපිට මොන වගේ දේවල්ද අනුගමනය කරන්න පුළුවන් ඒ වගේ තීරණ ගන්න? එතකොට මෙහෙමයි. ඒකෙදි ඇත්තටම ඔය සිහිය සහ මැදුම් පිළිවෙත කියන දෙක ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් ඕක හදන එක විතරයි. ඒ කියන්නේ අපි හිතන්නකො ගහක් අපි හදනවා කියලා. ගහක් හදනකොට අපි මොකද කරන්නේ? පැලේ හිටවලා ඒකට වතුර ටික දානවා, පෝර ටික දානවා. හැබැයි ගහේ මල පිපෙන වෙලාවට මල පිපෙනවානේ. අපි මල පුප්පන්න යන්නේ නැහැනේ. ඒතකොට ඒ වගේ තමයි මේ බුද්ධිය අවදි කරගන්න මාර්ගය ගත්තට පස්සේ ඒක ගොඩාක් අන්න ඒ වගේ අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන්නේ මේ අපෙන් වෙන් වෙලා අපිව දකින්න පුළුවන්. තමන්ගෙන් වෙන් වෙලා තමන්ව දකින්න පුළුවන්. ඒ කුසලතාවය හදන එකයි ඒක තුල අපි පුළුවන් තරම් මධ්‍යස්ත වෙන එකයි. එතකොට ඒක තමයි අපිට කරන්න පුළුවන්. අර බුද්ධිය අපිට බලෙන් අවදි කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේක හැදුනට පස්සේ අර ගහ හරියට හැදුනා නම් මල පිපෙනවා වගේ මොකද වෙන්නේ? අර බුද්ධිය අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔයා සමහරට අහලා ඇති ඉන්ටියුෂන් කියලා එකක්. අන්තර්ඥානය කියන එකක්. ඇත්තට මේ මනසෙන් පොඩ්ඩක් එහා ගිය ඊළඟ තැන තමයි ඔය අන්තර්ඥානය කියන එක. එතකොට අපිට අපේ තියෙන පූර්ව දැනුමට අමතරව පූර්ව දැනුමෙන් එන නිගමනයට අමතරව අපිට වෙනම දේවල් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ දැනෙන එක හරහා අපිට මේ ලෝකයේ තුල අපි කටයුතු කරන්න ඕන විදිය, අපි නිගමන ගන්න ඕන විදිය පිළිබඳව වෙනම සෙන්ස් එකක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතනිනුත් එහා ගිය ඥානයක් අපි අවදි කර ගන්නවා නම් අපිට අර සිහිය මැදුම් පිළිවෙත අර බුද්ධිය අවදි කර ගන්නම වෙනවා. එතකොට දැන් අපි නිරන්තරයෙන් කියනවා මේක අවදි කරගන්න ඕනේ මේක මෙහෙමයි වෙන්නේ කියලා. අපි ඒ නිසා කතා කරමුද කොහොමද මේ බුද්ධිය අපි අවදි කරගන්නේ? මොන වගේ පිළිවෙත්ද අපි අනුගමනය කරන්නේ? එතකොට ඒකේ ප්‍රධානම පියවර විදියට අපිට සඳහන් කරන්න පුළුවන් මොකද්ද? අපි මුලින්ම මේ මනස කියන එක තේරුම් ගන්න ඕන. එතකොට අද කාලේ ගොඩාක් වෙලාවට මේ ප්‍රවේශය ගන්න බැරුව ගොඩාක් අය ආධ්‍යාත්මික පැත්තට ආවට මේ ආධ්‍යාත්මික යම්කිසි දර්ශනයක් අවදි කරගන්න ගොඩාක් අය ගියාට ඒක බැරි වෙලා තියෙන ප්‍රධානම බාධකය වෙලා තින්නේ අපි අර ටූල් එකක් විදියට නොදකින මනසම තමයි. එතකොට ඒ මනස කියන එක අපිට ප්‍රධාන වශයෙන් අපිට දැන් මනස කියන එක අපි කියනවා ඒ කියන්නේ ඒ මනස කියන එක මෙස් එකක්. ඒ කියන්නේ අවුල් ජාලයක් විදියට තමයි තියෙන්නේ. හැබැයි ඒක අපිට ඕගනයිස් මෙස් එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විධිමත් නමුත් ඒක හැමතිස්සෙම අවුල් හැමතිස්සෙම මනස කියන එකේ ස්වභාවය තමයි අවුල් වෙන එක. නමුත් ඒක අපිට විධිමත් කරගන්න පුළුවන්. එහෙනම් ඒකේ පළවෙනි පියවර විදියට අපිට කියන්න පුළුවන් මනස ඕගනයිස් කරගන්න එක. එතකොට දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණයට සාපේක්ෂව කතා කරොත් එහෙම දැන් රැකියාවල විධායක අපි කියන්නේ එක්සිකියුටිව් පැත්තේ අය ඉන්නවා, සීනියර් මැනේජ්මන්ට් එක පැත්තේ අය ඉන්නවා, ඊට පස්සේ අධ්‍යාපනය ලබන අය ඉන්නවා, ඊට පස්සේ ඊළඟට විවාහ ජීවිතයට ඒ විදිහට ජීවිතය ගොඩනගාගෙන යන අය ඉන්නවනේ. මේ හැමෝගෙම ගත්තට පස්සේ ඒගොල්ලෝ මේ මනස
කොහොමද සංවිධානය කරගන්න ඕන කියන පැත්ත ඇත්තටම මේ ගොඩාක් වෙලාවට ඒ පැත්තට ගත්තට පස්සේ ඒ දැනුම අඩුයි. එතකොට ඒකේ ප්‍රධානම දෙයක් තමයි අපිට මේ මනස කාමර වලට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි කියන එකට මයින්ඩ් කම්පාර්ට්මන්ටලයිසේෂන් කියලා. එතකොට ඒකේ දැන් අපේ තියෙනවා ප්‍රධාන සම්බන්ධතා. ඒ කියන්නේ PR personal relationships ටික තියෙනවා. එතකොට ඒකට අපිට වෙනම කාමර ටිකක් වෙන් කරගන්න පුළුවන්. අපේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සහකරුවෝ සහකාරිය වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙනම මනසේ කොටසක් අපි වෙන් කරගන්න ඕන. ඊට පස්සේ තව පැත්තකින් ගත්තට පස්සේ අපේ තියෙනවා මේ ප්‍රධාන වශයෙන් අපේ තියෙනවනේ කැරක්ටරිස්ටික්ස්. ඒ කියන්නේ අපේ තියෙන චරිත ස්වභාවයන්. කෙනෙක් මොකක් හරි අසාධාරණයක් දැක්කට පස්සේ ඒකට විරුද්ධව සටන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් සමාජ වෙනුවෙන් යම් කිසි දෙයක් කරනවා කියන එක ගොඩාක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට මේ දෙක චරිත ස්වභාවයන් තියෙනවා. ඒතකොට ඒකට වෙනම අපි මනස වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි මේ දවස්වල කරන සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ප්‍රොජෙක්ට්ස් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි කරන මේ ව්‍යාපෘති. ඒක අධ්‍යාපනික වෙන්න පුළුවන්, වෙන පැත්තකින් වෙන්න පුළුවන්, එහෙම දෙයක්. එතකොට අපි ඒවට මනස මෙහෙම කාමර විදියට වෙන් කරගන්නවා. ඊට පස්සේ අපේ භෞතිකව අපේ තියෙන මේ සෞඛ්‍ය සම්පන්න ස්වභාවය වෙන එක්සර්සයිස් කරන එක වෙන්න පුළුවන්. එහෙම අපි අපේ ජීවිතයේ කොටස් වලට වෙන් කළා. දැන් මේක භෞතිකව තිබ්බට ඇත්තටම මේක අපේ මනස ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට අපේ මනස හරියට කම්පාර්ට්මන්ටලයිස් කරගත්තොත් කාමර වලට වෙන් කරගෙන අපි තව එකක් තමයි අපි මේක ඇතුලේ හිස් කාමරයකුත් තියාගන්න ඕන. ඒකට වෙලා මේ හැමදේම දකින්න පුළුවන්. එතකොට අපිට මේක ඇතුලේ වෙන්නේ මොනවද කියන එක හිමීට පේන්න පටන් ගන්නවා. නැත්තම් අපි සාමාන්‍යයෙන් වෙන්නේ අපි ඒක බවටපත් වෙලා අර ලිඳේ ඇතුලේ ඉන්න ගෙම්බා වගේ මොකක් හරි එකක් ඇතුලටපත් වෙලා ඒක එළියේ ඉඳන් දකින්නේ නැහැ. ඔන්න ඔය විදිහට මනස වෙන් කරගත්තට පස්සේ ඒක ගොඩාක් ඇත්තටම විස්තර කරන්න ඕන කාරණයක්. ඒක අපේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයේ තියෙන ප්‍රොජෙක්ට්ස් හරහා අපි මේ කියන්නේ ප්‍රෝග්‍රෑම්ස් හරහා අපි ගොඩාක් විස්තර කරලා කතා කරන මේ කෙටියෙන් කතා කරාට එතනින් අපිට ප්‍රවේශයක් ගන්න පුළුවන් මේ කියන බුද්ධිය අවදි කරගන්න මනස කියන එක සකස් කරගන්න. එතකොට ගුරු අපි අද කතා බහ කරන්න මූලික වශයෙන්ම අවධානය යොමු කරේ මේ තරුණ ප්‍රජාව සහ විශේෂයෙන් මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වෙන අයට කොහොමද මේ බුද්ධිය අවදි කරගන්නේ කියන කාරණාව ගැන. එතකොට මේ සාමාන්‍යයෙන් රැකියා ක්ෂේත්‍රයේ මොන වගේ අභියෝගයන්ද ඔබතුමා දකින්නේ මේ තරුණ ප්‍රජාවට එල්ල වෙන? ඔව් ඒක මෙහෙමයි. දැන් අද කාලේ ගත්තට පස්සේ ගොඩාක්ම මේ රැකියාවල නිරත වෙන අයට තියෙන ප්‍රශ්නයක් තමයි අර අවිනිශ්චිත භාවය. දැන් ගොඩක් වෙලාවට කෘතිම බුද්ධිය කියන එක ඇවිල්ලා තිනවා. ඒ හරහා ජොබ් රැකියා නැති වේද කියලා තියෙන අවිනිශ්චිත භාවය තියෙනවා. ඊට පස්සේ තව ගත්තට පස්සේ තාක්ෂණය කියන එක ගොඩාක් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට යම්කිසි තාක්ෂණයක් මත තමන්ගේ ජොබ් එක තමන්ගේ රැකියාව පදනම් කරගත්ත කෙනෙකුට ඊළඟ මොහොතේ ඒක මේ නැති වේද කියන මේ අවිනිශ්චිතභාවය කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අවිනිශ්චිතභාවය ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඊට පස්සේ තව ගත්තට පස්සේ ඉමෝෂනල් රෙසිලියන්ස් කියන එක නැහැ. ඒ කියන්නේ හැඟීම් පිළිබඳව අර ස්ථාවරත්වයක් නැහැ. ඒ කියන්නේ හැඟීම් පිළිබඳ බුද්ධිය කියන එක ගොඩාක් අඩුයි. එතකොට ඒකින්ද නිතරම හැඟීම් වලට අහු වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ආයතනයක් ගත්තට පස්සේ ඒ ආයතනය තුළ තියෙන දේශපාලනික ක්‍රියාවලියට අහු වෙනවා. සමාජයේ තියෙන දේශපාලන ක්‍රියාවලට අහු වෙනවා. ඒකෙන් වෙන් වෙලා තමන්ව දකින්න බෑ. එතකොට ඇත්තට මේ අපි කියන මේ තමන්ගෙන් වෙන් වෙලා තමන්ව දකින්න බුද්ධිය කියන ගොඩාක් උපකාර වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලින් එළියට එන්න. ඒ වගේම තව පැත්තක් තමයි අපි ගත්තට පස්සේ අද කාලේ ප්‍රධාන වශයෙන් තියෙන චැලෙන්ජ් එකක් තමයි මේ මනස ඕගනයිස් නැති හින්දා ප්‍රොඩක්ටිවිටි එක කියන එක අඩුයි. ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ එයාගේ අවුට්පුට් එක අඩුයි. හැබැයි එයා බිසි. ඊළඟ වැඩ කරනවා හැබැයි ඵලයක් එළියට එන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ එක තමයි ඉෆෙක්ටිව්නස් කියන එක අඩුයි. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ මොකක් හරි වුණා නම් ඉෆෙක්ටිව්නස් එක කියලා කියන්නේ ඒකේ තියෙන ඉෆෙක්ටිව් දේවල් එයාට කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එයා වැඩ කරනවා එහෙම දෙයක් වෙලා නැහැ. ඊට පස්සේ එෆිෂන්සි එක අඩුයි. එෆිෂන්සි එක කියලා කියන්නේ එකම දේ අපිට කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ ඒක. එතකොට ඒ තුල එකම දේ අඩු කාලයකින් අපිට කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ සියල්ලටම ගොඩාක් වෙලාවට හේතු වෙලා තියෙන්නේ මනස තේරුම් අරගෙන නැතුව අපි ඔහේ වැඩ කරගෙන අපි ඒකට මනස පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් මනස අපි ප්‍රධාන වශයෙන්ම අර විධිමත් කර ගැනීමේ ක්‍රියාවලියේ වැදගත්කම අපි නැවත නැවත අවධාරණය කරනවා. අද සමාජයේ කෙනෙක් ඉස්සරහට යනවා නම් අර විෂන් එකට යනවා නම් ඊට පස්සේ ඒ විෂන් එක කියන එකත් අතිශය වැදගත්. මොකද අද කාලේ ගොඩාක් වෙලාවට මේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි අර මේ
කොමන් ස්ට්‍රීම් එක තමයි තල්ලු කරන්න හදන්නේ. හැමෝටම එකම එකම දේ දේ. තමයි හැබැයි අපි එක එකනා ගත්තාම ප්‍රධාන වශයෙන් ගත්තාට පස්සේ අපි එකනා ගොඩාක් ආවේනිකත්වයක් තියෙනවා. ඒතකොට ඒ ආවේනිකත්වය තුළ අපි යන්න ඕන කොතනද කියන විෂන් එක අපිට සාමාන්‍යයෙන් මේ අවුරුදු 20ක් 30යි අතර වගේදී හැදුනේ නැත්තම් මොකද වෙන්නේ? අපි අන්තිමට අපිට අර ගොඩාක් වෙලාවට අවුරුදු 35 40 වෙනකොට ආතතියක් එන්න පටන් ගන්නවා. මොකද මගේ ගමන නෙවෙයි මම ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ. සහ කැප වෙලා තියෙන ඒ දෙයට නෙවෙයි. ඒ දෙයට නෙවෙයි. එතකොට එහෙනම් ඒ දේ වෙනුවෙන් අපේ දැක්ම හදාගෙන ඒ දැක්මට අපේ ජීවන ගමන සමපාත කරගෙන යන්න අර මනස ඒකට අනුකූලව විධිමත් කරගන්න වෙනවා. හොඳයි. එතකොට අපි අවසාන වශයෙන් ගුරු කතා කරමු. දැන් අපි බොහෝ අභියෝග කිව්වා. මේ අභියෝග වලින් කොහොමද මිදෙන්නේ? මේ රැකියා ශාස්ත්‍රයේ නිරත වෙන තරුණ තරුණියන් විශේෂයෙන්ම මේ අභියෝග වලට ඇත්තට මුහුණ දෙනවා. ඒක මමත් පෞද්ගලිකව දන්න දෙයක්. ඉතින් ඒ නිසා බලන් ඉන්න ප්‍රේක්ෂක හිතවතුන්ටත් දැනගන්නත් එක්කලා අපි කතා කරමු අවසාන වශයෙන්. කොහොමද මේවට මුහුණ දෙන්නේ අපි? ඔව් ඇත්තටම ඒක ඒ මුහුණ දෙන එක ගත්තට පස්සේ ඒකට ඇත්තටම tools and techniques තියෙනවා. ඒ කියන්නේ ඒ tools and techniques ගත්තට පස්සේ අපිට ඒක සාමාන්‍ය තැනකින් පටන් ගත්තට ඒක අපි එක එක්කෙනා ගත්තාම ඒගොල්ලන්ට ඒ tools and technique පාවිච්චි කරන්න ඕන විදිහ එයාට ආවේනිකයි. අපි බුද්ධ දර්ශනය තුලත් කියනවා නානත්ත් කාය නානත්ත් සංඥා කියලා. ඒ කියන්නේ එතකොට ඒ තුල අපි කොහොමද මේක කරගන්නේ කියන එක අපි විස්තර වශයෙන් අපේ මධ්‍යස්ථානයෙන් කතා කරගෙන යනවා. යක් කළ තියෙන. එතකොට ඒකේ තියෙන වැඩසටහන් වලට ඔබට සම්බන්ධ වුණොත් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඒ අභ්‍යාස කරමින් ඒ වැඩසටහන් ඔස්සේ ඒ හැකියාවල් ඔබේ තුල වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් අද අපි සාකච්ඡා කළේ තරුණ ඔබට, ඒ වගේම රැකියා ශාස්ත්‍රයේ ඉන්න ඔබට වගේම මේ දිනදා අපි ජීවිතේ ගත කරන ඔබ සැමට වැදගත් වෙන ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව. ඉතින් ඒ ගැන ඉතාමත් හරබරව ඔබට කියා දෙන්නට අද මෙහි පැමිණි. කලක් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ආධ්‍යාත්මික පර්යේෂණ කටයුතු වල නිරත බද්දිය ගුරු හෙවත් මංජුල වීරසූරිය ගුරුට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට අයිබෝන් කියලා ඔබට සම්බන්ධ වෙනවා.